නිහඬ ආරාමයක ශාන්ත අන්තෝනි මුනිතුමා සිය කාලය ගත කළේ අගනා ගීතාවලිය පොතක් පරිශීලනය කරමින් සහ ඉගැන්වීම් කරමිනි. තරුණ ශිෂ්‍යයන් බොහෝ විට ශාන්ත අන්තෝනි මුනිතුමා එම ශුද්ධ වූ පොත ඉතා ඕනෑකමින් පරිශීලනය කරන අයුරු බලා සිටියෑ. ශාන්ත අන්තෝනි මුනිතුමා යාඥා කිරීමට, ඉගැන්වීමට සහ සටහන් ලිවීමට මෙම පොත භාවිතා කළ නිසා එය ඉතා වැදගත් එකක් විය. එක් තරුණ ශිෂ්‍යයෙක් රහසින් මෙම වටිනා පොත ලබා ගැනීමට දැඩි ආශාවක් ඇති කරගත්තේය. කිසිවෙකු බලා නොසිටි මොහොතක එම ශිෂ්‍යයා ඉතා නිහඬව පොතගෙන ඔහුගේ ඇඳුම යට සගවා ගත්තේය. බියට පත් වූ එම ශිෂ්‍යයා සොරාගත් පොතද රැගෙන වහාම ආරාමයෙන් පිටව ගියේය. පසුව එදිනම ශාන්ත අන්තෝනි මුනිතුමා තම මේසය වෙත පැමිණි විට පොත අතුරුදහන් වී ඇති බව දුටියේය. ශාන්ත අන්තෝනි මුනිතුමා කෝපයට පත්වනවා වෙනුවට දනින් වැටි පොත නැවත ලැබෙන ලෙස යාඥා කළේය. ආරාමයෙන් බොහෝ ඈතක එම ශිෂ්‍යයා සොරාගත් පොතද රැගෙන පාළු පාරක ගමන් කරමින් සිටියේය. ඔහු තව තවත් ඉදිරියට යන විට ඔහුගේ හදවත තුළ දැඩි වරදකාරී හැඟීමක් සහ බියක් ඇතිවන්නට විය. හදිසියේම එම ශිෂ්‍යයාට පොත නැවත ලබා දී සමාව ඉල්ලා සිටීමට දැඩි වුවමනාවක් ඇතිවිය. ශිෂ්‍යයා තමා සොරාගත් පොතද රැගෙන නැවත ආරාමය දෙසට වේගයින් පැමිණියේය. එම ශිෂ්‍යයා නැවත පොත භාර දී ඉතා නිහතමානීව ශාන්ත අන්තෝනි මුනිතුමාගෙන් සමාව අයද සිටියේය. ඉදින සිට මෙම හාස්කම සියදු දෙනාටම මතක් කර දුන්නේ කෝපයට වඩා යාඥාව සහ සමාව දීම බලවත් බවයි.